කොහොමද ඔයාලට? ඉතින් ඔයාලට වැදගත් වෙන දෙයක් කියන්න තමයි අද වීඩියෝ එකක් ගෙනාවේ. මේ තියෙන්නේ ඊයේ මම කට් කරපු ලිවියම් පැල. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේක අඩිය චුට්ටක් වැහෙන්න වතුර දාලා ඒක ඇතුලේ තමයි මේ ටික තියලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට මේ හම්බෙන ප්‍රධානම වාසිය තමයි අපි දැන් පොහොට්ටු තියෙන පැල කට් කරොත් එහෙම ගොඩක් වෙලාවට টොප් කට් එක හැදුවාම පොහොට්ටුව පිපෙන්නේ මැරිලා යනවා. ඉතින් මේ විදිහට කරාම පොහොට්ටුවක් තිබුණත් දැල්ලක් තිබුණත් අපිට ඒක හොඳට හදාගන්න පුළුවන් මැරෙන්නේ නැතුව. ඉතින් මේ විදිහට මම ෆ්ලෑෂ් පැල දෙකක් ගෙන්න ගත්තා. ඉතින් ඒ දෙත් මම මේ විදිහට තමයි හැදුවේ. ඔයාලට මේ පේන්නේ පින්ක් බර්ඩ් පැල. ඉතින් දවස් දෙකක් තුනක් මෙහෙම තියෙන එක හොඳයි කියලා මට හිතුණා. මේ පොහොට්ටු පිපෙනකන් හරි තිබ්බහම ඉතින් පොහොට්ටු මැරෙන්නේ නැති හින්දා හිතට සතුටුයි. ඔයාලත් කරලා බලන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ මම කිව්ව ෆ්ලෑෂ් එක මේක යෙලෝ ෆ්ලෑෂ් එකක්. ඉතින් කොළ තුනක් එක තමයි ගෙන්න ගත්තේ. හොඳට බලනකොට චූටි පොහොට්ටුවක් තිබුණා. ඒක එළියටවත් ඇවිල්ලා තිබ්බේ නෑ. ඉතින් මම ඒ විදිහට මේ ෆ්ලෑෂ් එක හදලා වතුර එකක දාලා තිබ්බා. ඒ මල තමයි ඔය තාම තියෙන්නේ. කොළත් ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහටම තමයි මේ ෆ්ලෑෂ් එකත් මම හදාගත්තේ. ඒක টොප් කට් එකක් තමයි මට එව්වේ. ඉතින් ඒකත් හොඳට ලස්සනට හදාගත්තේ ගහ මැලවිලා තිබුණේ එනකොටත්. ඉතින් ඒ ගහත් මම ලස්සනට හදාගත්තේ ඒ විදිහට වතුර එක්ක දාලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. දැන් අපිට මෙහෙම වැස්සට සමහර පැතිවලට හොඳටම අවුවසරයි. ඉතින් ඒක නිසා මම හිතනවා ගොඩක් අයට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි.